වෘෂභ ලග්නය ආයුබෝවන්. ඔබ සැම අපගේ YouTube නාලිකාවට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අප දැන් මේ සූදානම් වන්නේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට කෙසේද කියා පුරෝකථනය කර බලන්නයි. අප මුලින්ම බලමු 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආරම්භයේ ඔබගේ තත්කාල කේන්ද්‍ර සටහන කෙසේද කියා. මාස ආරම්භයේදී යුරේනස් ග්‍රහයා වක්‍රව පළවන භාවයේ, දෙවන භාවයේ ගුරු ග්‍රහයා වක්‍රවත්, තුන්වන භාවයේ චන්ද්‍ර ග්‍රහයාත්, සිව්වන භාවයේ කේතු ග්‍රහයාත්, නවවන භාවයේ බුධ, සිකුරු, රවි, කුජ යන ග්‍රහයන් සිව් දෙනා සංයෝග වී, දහවන භාවයේ රාහු ග්‍රහයාත්, නෙප්චූන් සහ ශනි ග්‍රහයන් 11වන භාවයට ගමන් කරනවා. ඉතින් අපගේ පුංචි ඉල්ලීමක් තියෙනවා අපගේ නාලිකාව subscribe කරන්න. ඔබට ඉදිරියේදී මෙවැනි වටිනා වීඩියෝස් බොහොම පහසුවෙන් ඉක්මනින් නැරඹීමේ හැකියාව ලැබෙනවා. ඔබට විශේෂයක් පවසන්න තිබෙනවා. අප මෙම වීඩියෝවේ අතරමැදදී ඒ සම්බන්ධයෙන් ඔබට පවසන්නම්. මෙම කේන්ද්‍ර සටහන මෙම ග්‍රහ පීඨිම් අනුව ඔබට මෙම මාසය ඉතාම සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය කරනවා. මෙම ග්‍රහ පීඨිම් හරහා ඔබට බොහොම සුවිශේෂී මාසයක් තමයි මේක. ඉතින් මේ ඔබගේ රැකියාවට ව්‍යාපාරවලට බොහොම හොඳ කාලයක්. ඒ වගේම ඔබගේ සමාජ තත්ත්වය ඉහළ මට්ටමකට ළඟා වෙන කාලයක්. එම ඉහළ මට්ටමට ළඟා වීමේ පාර ඔබට මේ කාලේ පෙන්වනවා. ඉතින් ඔබගේ පෙර පින බලවත් වෙන කාලයක්. ඔබ පෙර ආත්මයේ කරන ලද පින්වල ප්‍රතිඵල ඔබට ලැබෙන කාලයක් තමයි මේක. ඒකම ඔබට සමාජයේ සමිති සමාගම් වල ඉහළ නිරතන ලැබෙන කාලයක්. සමාජයේ ඔබව ඉහළින් පිළිගන්න කාලයක්. ඒ වගේම ඔබ මේ කාලේ බොහොම ප්‍රසිද්ධියටපත් වෙනවා. ඉතින් මේ ඔබගේ රාහු ග්‍රහය බලපෑම හරහා බොහොම ප්‍රසිද්ධ වෙන කාලයක්. ඉතින් මේ රාහු ග්‍රහය හැබැයි මේ කාලේ ඔබ ප්‍රසිද්ධියටපත් කරන්නේ යහපත් ආකාරයෙන්. ඔබ හොඳ පුද්ගලයෙක්, ඔබගේ යහපත් පැත්ත, ඔබගේ හොඳ ගතිගුණ අනුව තමයි ඔබ මේ කාලේ සමාජයේ ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඒ වගේම මේ සිකුරු බුධ සංයෝගයක් තියෙන නිසා ඔබට කළමනාන කරන ශේෂ්ත්‍රයේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ එවැනි ශේෂ්ත්‍රයක නියැලෙන අයෙක් නම් ඔබට වැඩි හැකියාවක් ලැබෙන මේ කාලේ. ඒ වගේම ඔබ ඒ සම්බන්ධ වෘත්තියක් ව්‍යාපාරයක් කරන විශාල දියුණුවක් ලැබෙන කාලයක් තමයි මේක. ඔබගේ කලා හැකියාවන්ද වෙනදාට වඩා බොහොම ඉස්මතු වන කාලයක් තමයි මේ කාලය. ඒ වගේම ඔබ මේ කාලේ හොයන්නේ නිතරම අලුත් දේවල්. ඔබ අර ගතානුගතිකත්වයෙන් තරමක් මේ කාලේ මිදෙනවා. ඔබ අලුත් දේවල් සොයාගෙනම යන කාලයක්. ඉතින් ඔබගේ මනසට කිසියම් දෙයක් වැටුනොත් ඔබ ඒ පසුපස පන්නගෙන යනවා. ඔබ හොයාගෙන ගිහිල්ලා ඒකෙන් දෙයක් කරගන්නවා. හැබැයි ඔබ කරගන්නේ අලුත් දෙයක්. අලුත් නිර්මාණයක් එලි දැක්වීමක් දෙයක් වගේ තමයි ඔබ උත්සාහ කරන්නේ. ඒවා සාර්ථක වෙනවා. ඒ වගේම ඔබ විදේශ රැකියාවක නියැලෙන කෙනෙක් නම් ඔබට බොහොම හොඳයි මේ කාලේ. බොහොම ඔබගේ පෙර පින පළ දෙන කාලයක් ඒ සම්බන්ධයෙන්. ඔබට විශාල වාසි ලැබෙනවා මේ කාලේ. ඒ වගේම ඔබ විදේශ ගනුදෙනු ආශ්‍රිත රැකියාවක් ව්‍යාපාරයක් කරනවා නම් ඉතින් මේ කාලේ ඔබට එම විදේශ ගනුදෙනු හරහා විශාල වාසි ලැබෙන කාලයක්. ඒ වගේම ඔබගේ මේ විදේශ ගනුදෙනු හරහා ඔබට විශාල ලාභයක්, වැඩි ලාභයක් උපයා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබට පසුගිය කාලේ තිබුණේ නිතරම වෙනස් වෙන සුළු ආදායම් නම්. يعني ඔබට තිබෙන ආදායම අර ස්ථිර නෑ. يعني ඔබට අද ලැබෙනවා කීයක් හරි අතට හෙට ලැබෙන්නේ නෑ. එක්කෝ අද ලැබෙන්නේ නැත්නම් හෙට ලැබෙනවා. අර ඉතින් වෙනස් වෙන සුළු ආදායමක්. ඉතින් එතකොට අපිට දෙයකට ඉලක්කගත කරලා වැඩ කරන්න අමාරුයි. මොකද අපිට අතට හරිය ආදායමක් අතට මුදලක් ලැබුණොත් අපිට එතනින් එහාට අනාගතේ අපිට ප්ලෑන් කරන්න පුළුවන්. ඉතින් අර මේ කාලේ ඔබට ඒ වගේ ගැටලු තිබුණා. ඉතින් නමුත් ඔබට මේ ඉදිරි මේ මාසයේ එම ගැටලුකාරී තත්ත්වය විසඳෙනවා. මොකද ඔබගේ අතට ස්ථීර ආදායම් මාර්ගයක් ලැබෙනවා. ඔබට ලැබුණු ආදායම ස්ථීර වෙනවා. ඒක ඇත්තටම බොහොම හොඳ යහපත් තත්ත්වයක්. ඔබ එය හොඳින් කළමනාකරණය කරගත්තොත් ඔබට මේ මාසය බොහොම හොඳින් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි පොඩි ගැටලු සහගත බවක් තියෙනවා. ඉතින් මේ ඔබට මෙම මුදල ස්ථීර වශයෙන්ම ලැබෙනවා. ඒක කතා දෙකක් නේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් මුදල් ලැබීමේදී කිසියම් ප්‍රමාදයක් ඇතිවීමේ තත්ත්වයක් පෙන්වු කරනවා. ඉතින් ඔබට තිබෙන හොඳම දේ තමයි ඔබ නැවත නැවත උත්සාහ කරන්න මෙම බාධාකර තත්ත්වය මගහරවා ගන්න. ඉතින් මේ ඔබගේ උත්සාහය උනන්දුව වැඩිපුර මේ සම්බන්ධ යෙදෙව්වොත් ඔබට අනිවාර්යයෙන්ම මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. අපිට තවත් ඔබට මේ සම්බන්ධයෙන් උදව්වක් කරන්න පුළුවන්. මොකද මේ කාලේ ඔබගේ වචනේ බලවත් වෙනවා.
ඔබ කියන කරන දේ අනිත් අය පිළිගන්න ඔබගේ වචනයට යටවන කාලයක්. ඉතින් ඔබගේ මේ ප්‍රමාද වන ආදායම හා මුදල් ලැබීම සම්බන්ධයෙන් ඔබට මේ යොදා ගන්න පුළුවන්. ඔබ ඔබගේ ඇඟේ ශක්තිය පෙන්වන්න නැතුව ඔබගේ වචනේ ශක්තිය, වචනේ හැකියාව පුළුවන් මේ සම්බන්ධයෙන් ඔබට යොමු කරන්න. ඉතින් එහෙම කළොත් ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙනදාට වැඩිය ඔබගේ පවුල ගැන සිතන කාලයක්. මොකද ඔබට මේ කාලේ ඔබගේ පවුල ගොඩක් ඔබගේ හදවතට දැනෙනවා. ඔබගේ පපුව උඩ තමයි මේ පපුව උඩ ඔබගේ හදවත උඩ තමයි මේ කාලේ පපුව උඩ තියාගෙන තමයි පවුල තියාගෙන තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් මේ ඔබගේ අර හදවතට වැඩියෙන් ප්‍රශ්න දැනෙන කාලේ පවුල සම්බන්ධයෙන් ඔබ වෙනදාට වැඩිය කැපවීමෙන් පවුලේ යුතුකම් ඉෂ්ට කරනවා. වෘෂභ ලග්න හිමිකරන කොහොමත් පවුලේ යුතුකම් ඉෂ්ට කරන කට්ටිය පවුල වෙනුවෙන් බර අදින පවුල වෙනුවෙන් කැප වෙන පිරිසක්. නමුත් මෙම කාලේ එම தત્ත්වය වෙනදාටත් වැඩි වෙන කාලයක්. ඉතින් අර ඔබ යුතුකම් වැඩි ප්‍රමාණයක් ඉෂ්ට කරන සමග ඔබට වගකීම් වැඩි ප්‍රමාණයක් ඉබේම දැරීමට සිදු වෙනවා. ඉතින් මේ කාලේ ඔබගේ පියාගෙන් හරි පියාගේ පාර්ශවයෙන් හරි ඔබට කිසියම් මුදලක් ආදායමක් ලාභයක් ලැබෙන්න තිබුණා නම් මේ කාලේ ලැබෙන්න හොඳ ග්‍රහ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔබට එහෙම තියෙනවා නම් ඔබ ඒ සම්බන්ධ උත්සාහයක් හරි මේ කාලේ දරන්න. ඔබ ප්‍රයත්නයක් දරන්න. ඔබගේ ප්‍රයත්නය අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් විදේශගත වෙන්න බලාපොරොත්තු වුණා නම් උසස් අධ්‍යාපන කටයුතු සඳහා මේක බොහොම හොඳ කාලයක්. ඔබ උත්සාහ කරන්න. ඔබට අවශ්‍ය විශ්වවිද්‍යාලයට අවශ්‍ය කැම්පස් එකට අපට යාමට අවශ්‍ය ආයතනයට ඔබට යාමට හැකියාව මේ කාලේ ලැබෙනවා. ඒ වගේම ඔබ මේ යුරේනස් ග්‍රහය නිසා ඔබ මේ කාලේ ඊටම ස්වාධීන පුද්ගලෙක් වෙනවා. ඔබට රිසි දේ කරන්නේ. ඔබට හිතන දේ තමයි ඔබ කරන්නේ. ඔබ අනිත් අයට ටිකක් අන්දන ගතිය අඩු වෙනවා. ඉතින් ඇත්තටම ඔබට ඉදිරි ගමනක් යන්න මේක හොඳ දෙයක්. ඔබ කිසිම වෙලාවක අන්න යටතේ මේ කාලේ යැපෙන්නේ නැහැ. ඔබ එහෙම යැපෙන්න පෙළඹෙන්නවත් නැහැ. ඒ වගේම ඔබට අලුත් වෙනස්කම් වලට බොහොම ප්‍රිය වෙන කාලයක්. ඔබ පොඩ්ඩක් අර ගතානුගතයෙන් මිදලා රාමුවෙන් මිදලා වෙනස්කම් වලට භාජනය වෙමින් ඉදිරියට යන කාලයක්. ඒ වගේම ඔබට ෂණික තීරණ ගැනීමේ වැඩි හැකියාවක් මේ කාලේ ලැබෙනවා. වැඩි ඉඩකඩක් ලැබෙනවා. ඔබ ගන්න ගොඩක් තීරණ මේ කාලේ බොහොම ඉක්මනට ගන්නවා. මේ හිතුණාද මේ කළා. කල්පනා කර ඉන්න ගතිය අඩුයි. ඒ වගේම ඔබ මේ නිවසේ ඉන්නකොට නම් මේ කාලේ කිසියම් නොසන්සුන්තාවයකට මුහුණ දෙන්න පුළුවන්. ඔබගේ සිතුවිලි පොඩ්ඩක් චංචල වෙනවා. ඔබට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. එහෙම පොඩ්ඩක් සිතුවිලි වල ගැටණයක් මේ කාලේ ඔබගේ මේ කාලේ ඇති වෙනවා. ඉතින් මේ ඔබගේ පවුලේ සම්බන්ධයෙන් තමයි මේක වැඩි ප්‍රවණතාවයක් වෙන්න සිද්ධ වෙන්නේ. පවුලේත් එක්ක චුට්ටක් ගැටීමට වැඩි තත්ත්වයක් පෙන්වු කරනවා. ඉතින් ඔබ වෙනදාට වඩා මේ සම්බන්ධයෙන් ප්‍රවසම්මන්න මේ ඔබ කිසියම් මායාවකට තමයි පැටලලා තියෙන්නේ. අර ඇත්ත ස්වභාවය නෙමෙයි ඇත්ත ස්වභාවය යටපත් වෙලා ඔබගේ අර සිතුවිලි අතර ඔබ අතරමං වෙලා වගේ ඔබ සිතුවිලි වල මායාවකට පැටලෙනවා. ඉතින් ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි පවුලේ අය සමග විවිධ ගැටුම් රණ්ඩු සරල් වලට පැටලෙන එක. ඉතින් ඔබ කල්පනා කරන්න ඔබගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ. ඔබ තමයි මේ මායාවට පැටලලා ඉන්නේ. ඉතින් ඔබම කල්පනා කරලා ඔබගේ සිතුවිලි ඔබ හසුරවා ගන්න. එවිට ඔබට පවුලේ සමග සතුටින් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. හොඳයි අපගේ පුරෝගතනය අනුව ඔබගේ ඉදිරි මාසය සැලසුම් කරන්න. එවිට ඔබට බොහොම හොඳින් ඔබගේ ඉදිරි මාසය ගත කිරීමේ හැකියාව ලැබෙනවා. අපගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. අපගේ YouTube නාලිකාව subscribe කරන්න. එවිට ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් බොහොම පහසුවෙන් සහ ඉක්මනින් නැරඹීමේ හැකියාව ලැබෙනවා. වෘෂභ ලග්න හිමියන්ට මෙම 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ සාර්ථක ජයග්‍රාහී විශිෂ්ට මාසයක් බවට පත් වේවා. අප ඔබට මුලින් පැවසුවා පෙබරවාරි මාස සම්බන්ධයෙන් අපි විශේෂ වීඩියෝක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාසයේ සුවිශේෂී දින කිහිපයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකක් මගින් පෙබරවාරි මාසයේ ඔබට පවසන්නම්. එම දිනවල ඔබට ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා කිසියම් පියවර ගැනීමට බොහොම හොඳ කාලයක්. ඔබ දැන් සිටින ඉදිරියේදී අපේ සම්බන්ධව ඔබ දැනුවත් කරන්න.